හයි කලින් වීඩියෝ එක බලලා අපේ අක්කාගේ දෝනි මගෙන් ඇහුවා කොහොමද සුල්තාන් මොස්ක් එක කියලා. මට ඒක ඇඩ් කරන්න ඇත්තට මිස් වෙලා තිබ්බා. ඉතින් මේක පටන් ගත්තිම ඒකේ ෆොටෝ එකයි වීඩියෝ එකයි ඇඩ් කරා. සිටි ටූර් එක ගිහින් ආවට පස්සෙත් එයාපෝට් එකේ ඉඳන් ඇතිතරම් ෆොටෝස් වීඩියෝස් ගත්තා. ඊට පස්සේ තමයි අපි ඊළඟ ෆ්ලයිට් එකට ගියේ. නංගිලා මේ ගමනට සිලෙක්ට් කරගෙන තිබ්බේ සිංගප්පූර් එයාලයින්ස් තමයි. මං ඉතින් ආස බලන් යන්න ආස නිසා නංගිලා මේ සැරෙත් මට වින්ඩෝ සීට් එකම දුන්නා. මේක දකින ගොඩක් අයට ටේක් ඕෆ් එක එක්ස්පීරියන්ස් එක ඇති. ඒ වුණාට මට මේ ටික ඇඩ් කරන්න හිතුණා ඒ එක්ස්පීරියන්ස් එක අරන් නැති අය වෙනුවෙන්. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් ටේක් ඕෆ් එකේදී කොහොමද වීව් එක පල්ලෙහා ඉඳන්ම පේන්නේ කියන එක. රන්වේ එකට ගන්න ටිකටත් මේකේ ඔයාලට පෙනේ එයාපෝට් එක කොච්චර ලොකුද කියන එක. අපේ කටුනායක එයාපෝට් එකේ තියෙන රන්වේ එකක් වුණාට චැන්ගි එයාපෝට් එකේ රන්වේස් 3ක්ම තියෙනවා. ඉතින් ඒකෙනුත් හිතා ගන්නකෝ එයාපෝට් එක කොච්චර ලොකුද කියලා. ඔන්න දැන් අපි ටේක් ඕෆ් කරන්න යන්නේ. ඉතින් ඒ රටෙන් එළියට එනකොට මට හිතෙච්ච දේ තමයි සිංගප්පූරුවට පුළුවන් වුණා නම් ඒ රට එච්චර හොඳ ට්‍රාන්සිට් හබ් එකක ප්ලේස් එකකට ගේන්න ලංකාවේ මෙච්චර රිසෝසස් තියෙන එකේ මීට වඩා ප්ලේස් එකකට ගේන්න බැරි කමක් නැහැ කියන එක. මොකද අපේ ලංකාවේ අපිට මාකට් කරන්න ගොඩාක් ඇසෙට්ස් තියෙනවා. ස්පෙෂලි නැචරල් රිසෝසස්. හරි ඒ කතාව දැන් පැත්තක තියලා ඊළඟට යන් වලාකුළු බලන්න. මේ විදිහට දැකලා තියෙන අයත් ගොඩක් ඇති. ඒ වුණාට මම මේ ටික ඇඩ් කරන්න හිතුවේ දැකලා නැති අයට වගේම මම වගේ තවත් ඉන්න වලාකුළු පිස්සන්ට බලන්නත් එක්ක. ඊළඟට ඔන්න කෑම වෙලාව ආවා. මං ඉල්ලගත්තේ නූඩල් එකක්. ඊට පස්සේ ඇපල් ජූස් එකක්. මේ නූඩල් එක නම් ඇත්තටම හරිම රසයි. ඉතින් මේව කන බොන වෙලේ වුණත් මගේ වැඩේ උනේ එළිය බලන් යන එක තමයි. මොකද මේ ෆ්ලයිට් එක තිබ්බේ හවස නිසා හොඳ සීනරිස් ටික බලා ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඒ chance එක මම මිස් කරගන්න කැමති උනේ නැහැ. ඔන්න ඉතින් දැන් තායිලන්ඩ් වලට ආවා. දැන් ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. ෆස්ට් 2 nights පතාය වලින තමයි අපේ ටුවර් ගයිඩ්ස්ලා වෙච්ච කුච්චි ඇන් බුචි ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් එයාලා කියපු විදිහට අපිට බැංකොක් වල ඉඳන් පතාය වලට වෙනම යන්න වුණා. මේ ඔයාලට පේන ඉතින් ලෑන්ඩ් කරන විදිහ. පතාය වල ෆස්ට් නයිට් මොකද උනේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඉතින් thank you ඔයාලා හැමෝටම.